එන්නකො බඩුවක් පෙන්නන්න අද මං ගමනක් යන ගමන් ඉන්නේ. අද ටිකක් වැස්සා. ඒ හින්දා විතරක් නෙමෙයි වින්ට් එකේ හින්දා අහසයි පරිසරයයි හරිම අඳුරුයි. මං පෙන්නන්න යන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ මල්වැල. මම මේකට ඇත්තටම සිංහලෙන් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඕගොල්ලෝ මේ මලේ නම දන්නවනම් ඕන මතක ඇතුව නම කියන්න. මම මේකට දන්නේ ඔරෙන්ජ් ට්‍රම්පට් වයින් කියලා කියන විතරයි. එහෙම නැත්තම් මේක මේ ගිනි ජෝලාවක් වගේ පේන හින්දා මේකට ෆ්ලේම් වයින් කියලාත් කියනවා. කොහොමුණත් මේ මල්වැලේ තියෙන අමුතුම දේ දන්නවද? ගොඩක් මල් එන්නේ සමයකට ස්ප්‍රින්ග් එකකනේ. හැබැයි මේ මල වැටියෙම වයිබ්‍රන්ට්ලි මේ වගේ ලස්සනට පිපෙන්නේ වින්ට් එකේලු. ඉතින් මේ ලස්සන ඔරෙන්ජ් එක හොඳ ලස්සනටම පේන්නේ විශේෂයෙන් වින්ට් එකට පරිසරය අඳුරු හින්දාත් වෙන්නේ නැති. පේනවද මීමැස්ස පිරීලා? නිව්සීලන්ත වලලුනේ හොඳම මී පැණි තියෙන්නේ. ඉතින් මල් කොතනද එතන මීමැස්ස පිරීලා ඉන්නවා. කොහොම වුණත් මේක ලස්සනයිනේ. මං හරීම ආසයි මේ වගේ මල් බලන්න. ඉතින් මං මතක ඇතුව ඕගොල්ලන් එක්කත් මං අත්දකින මේ ලස්සන ෂෙයා කරනවා. ඔන්න මතක ඇතුව කිව්වා වගේම මට මේ මලට ඕගොල්ලෝ කියන්නේ මොකක්ද කියලා කියාගෙන යන්න. ලස්සනයි නේද? හරිම ලස්සනයි.